පස්වෙනි කොරියන් ගැටලුව a ඍණ b කුඩයි බිඳුවයි ab ගේ ගුණිතය ඍණ වෙනවා. එහෙනම් a කුඩයි b ඒ වගේම ab ගේ ගුණිතය ඍණ වෙන හින්දා සැලකිලිමත් වෙන්න ඕන දේ a ඍණ වෙනවා b ධන වෙනවා කියන එක වැදගත්. ඊළඟට අපි මතක තියාගන්න ඕන දේ තමයි වර්ගමූල දාදී ධන හෝ ඍණ අගයන් එන නිසා අපිට මේක මාපාංක දාලා ලියන්න පුළුවන්. මාපාංක ඍණ 1/b ඍණ 1/b ඍණ a ඍණ 2a කියලා ආදේශ කරන්න තියෙන්නේ. දැන් ඔයා දකිනවා ආදේශ කරාම a ඍණ නිසා ඍණ වෙනවා ඇතුලේ. b ධන වුණත් ඉදිරියෙන් ඍණ තියෙන හින්දා මේ කොටස ඍණ වෙනවා පළවෙනියට තියෙන එක. ඒ නිසා අපිට මේක ඍණ දාලා ගලවන්න වෙනවා a ඍණ b. දැන් අඩු කිරීම දැන් මේක ගලවද්දි දෙවෙනියට තියෙන පදේ ගලවද්දි 1/b ධන ඍණ තියෙන්නේ a ඍණ නිසා එතන ධන වෙනවා. එහෙනම් අපිට ඒක තියෙන විදිහටම ගලවන්න පුළුවන් 1/b ඍණ a. දැන් a අනිවාර්යයෙන්ම ඍණ නිසා ධන 2a කියලා අපිට ගලවන්න පුළුවන්. සුළු කරමු ඍණ a ධන 1/b ඍණ 1/b ධන a ධන 2a. දැන් ඔයාලට පේනවා මම වෙන පාටක් පාවිච්චි කරන්න රතු පාට. ඒට a කැපෙනවා 1/b 1/bට කැපිලා යනවා පිළිතුර විදියට එනවා 2a. ඒ කියන්නේ අපිට ඔප්පු කරන්න තිබ්බෙත් ඒ විදිහමයි 2a කියලා. එහෙනම් ගානේ පිළිතුර 2a.